Shalom, Assalamualaikum warahmatullahi wabarakatuh. අදත් අපි හිබ්‍රු භාෂාවේ අපි වැරදියට පාවිච්චි කරන වචන කීපයක් අරගෙන ආවා. ඔයාලට නිවැරදිව උච්චාරණ කියලා දෙන්න. අපි කලිනුත් වචන කීපයක් ඉගෙන ගත්තා. අද කතා කරන්න යන්නේ මෙන්න මේ වචන ටික. එකක් තමයි සොහොරහිම් තොවීම්. ඔයාලා අහලා ඇති මේ වගේ මේ හා සමාන වචන දෙකක් අහලා ඇති. සොහොරහිම් තොවීම් කියලා කියන්නේ සුබ දහවලක් කියලා කියන එක. good afternoon කියලා කියන එක. ඒකට මේක අපි උච්චාරණ කරන්නේ සොහොරහිම් තොවීම්. සොහොරයිම් තොවීම්. මේකට මේ ට්සෝ කියන එක තනි ශබ්දයක්. මේක හීබ්‍රු භාෂාවේ තනි අකුරක් විතර එන්නේ මේක. ට්සෝ කියන ශබ්දයේ වෙනම එන්න ඕන තනි අකුරක් විදිහට. ඒකට සොහොරයිම් තොවීම් කියලා කියන්නේ සුබ දහවලක් කියලා කියන එක. ඒකට සුබ දහවලක් සොහොරයිම් තොවීම්. මේ ට්සෝ කියන ශබ්දය කියා ගන්න අපහසු නිසා මෙතෙන්ට වෙන වෙන අකුරු දාලා කතා කරන්න එපා. මේක සොහොරයිම් නෙමෙයි සොහොරයිම් තොවීම්. මම මෙතන වැරදියට උච්චාරණ කරන වචන දාන්නේ නැහැ. ඒතකොට ඒව පුරුදු වෙන නිසා ඒ නිසා මම නිවැරදි දේ විතරක් කියනනම් ඒතකොට මේ ඇරෙන්න අනිත් හැම වචනම වැරදි කියලා හිතාගන්න. එතකොට මේක තමයි නිවැරදි වචනේ සොහොරහිම් තොවීම් සුබ දහවලක් කියලා කියන එක. ඊට පස්සේ අපි සුබ සන්ධ්‍යාවක් කියලා කියනකොට ඒතකොට අපි කියන්නේ එරෙව් තොව් කියලා. එරෙව් තොව්. එරෙව් තොව්. මේ යටි මම හිබ්‍රු භාෂාවෙන් දාලා තියෙනවා. නම් ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන් මේක උච්චාරණය වැරදිද හරිද වැරදිද කියලා. එරෙව් තෝව කියලා කියන සුබ සන්ධ්‍යාවක් කියලා කියන එක. ඊළඟට අපි අතොත් එම සුබ රාත්‍රියක් කියලා කියනකොට good night කියලා කියන්නේ සුබ රාත්‍රියක්. ඒතර කියන්නේ ලයිලා තෝව. ලා ඊලා තෝව. හිබ්‍රු භාෂාවෙන් කියන්නේ ලයිලා තෝව. කියන සුබ රාත්‍රියක් කියලා කියන එක. ඊළඟට අපි ගත්තොත් එම ලෙහිත්‍රාවොත්. මේකත් ඔය ඊශ්‍රායල අවුරුදු 10 15 වෙන කට්ටිය පවා මේක වැරදිට කියන්නේ. මේකට වෙන වෙන විදිහට අකුරු මාරු කරලා එක එක අකුරු ශබ්ද අරන් කියන්නේ ඒක වැරදි. ගොඩක් දෙනෙක් කියන දේවල් වැරදි. මේක නිවැරදිම උච්චාරණ තමයි මේක ලෙහිත්‍රාවොත්. ලෙහිත්‍රාවොත් කියලා කියන්නේ අපි කියන්නේ see you පසු හමුවෙමු කියලා කියන්නේ see you goodbye අපි කියන්නේ පසු හමුවෙමු කියලා කියන අන්න ඒ තේරුම තියෙන්නේ ලෙහිත්‍රාවොත් කියන ඒ වචනේ. මේක හරියට උච්චාරණ කරන්නේ ලෙහිත්‍රාවොත්. ඔක ලිහිත්‍රාවොත්වත් වෙන ශබ්දයක්වත් නෙමෙයි ඉන්නේ. නිවැරදි ශබ්දේ ලෙහිත්‍රාවොත්. හිබ්‍රු භාෂාව යටින් තියෙන හිබ්‍රු භාෂාව තෝරන් ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. ලෙහිත්‍රාවොත්. ඔක තමයි නිවැරදිම ශබ්දේ. නිවැරදිම උච්චාරණය ඔක. ව්‍යාපෝ හිතේ වැළතුනට සොහොරහිම් තොවීම් සුබ දහවලක්. සොහොරයිම් තොවීම් සුබ දහවලක් කියලා කියන එක. ඊළඟට එරෙව්තොව් සුබ සන්ධ්‍යාවක්. එරෙව්තොව් සුබ සන්ධ්‍යාවක්. ඊළඟට ලයිලතොව් සුබ රාත්‍රියක්. ලයිලතොව් සුබ රාත්‍රියක්. ඊළඟට අපි කියන්නේ පසු මොන ගැසමු කියලා අපි කියන්නේ සියු කියලා කියන්නේ. අන්න එහා සමාන තේරුමක් තියෙන වචනේ ලෙහිත්‍රාවොත්. මොන ඔය ටික තමයි අද කතා කරන්නේ. කතා කරේ ඔය ටික පුළුවන් තරම් නිවැරදිම භාෂාවේ උච්චාරණය පුරුදු වෙන්න. ඒක හැමතිස්සෙම හොඳයි අපිට. එහෙනම් ෂලෝම් ලෙහිත්‍රාවොත් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.